හයි ඔන්න අපි පටන් ගන්න යන්නේ අලුතින් ගයක් හදන්න ඉන්න අයට, ගෙදර එක කොටසක් එකතු කරන්න ඉන්න අයට, ඒ වගේම ගයක් නවීකරණය කරන්න ඉන්න අයට වැදගත් වෙන කරුණු ගොඩක් තියෙන වීඩියෝ එකක්. මේක අපි කරන්න හිතුවේ ගොඩක් අය ගෙවල් හදන්න ගිහින් අපහසුතාවලට ඒ වගේම මුදල් නාස්ති වීම වලට ලක් වෙලා කියලා අපි දැකපු නිසා. ඒ වගේම අපි දෙන්නගේ අලුත් ගෙදර හදාගෙන යන හැටිත් ඔයත් එක්ක බෙදාගන්න අපිට ආස හිතුණා. ඔයා අලුතින් ඉඩමක් අරගෙන ගයක් හදන්න ඉන්නවා නම් මුලින්ම ඉඩම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉඩමේ ඔප්පුව නිරවුල්ද කියලා බලනවා වගේම ඉඩමේ ප්ලෑන් එක අනුමත කරගන්න එකත් ගොඩක් වැදගත් දෙයක්. ඒ වගේම ඔයාගේ ඉඩමේ තියෙන වතුර බැහැර වෙන්න හරියට සැලැස්මක් තියෙනවද කියලා හොඳට ඔයා බලන්න ඕනේ. ඔයාගේ ඉඩම තියෙන්නේ ප්‍රධාන පාරයිනේ නම් ඔයාට පුළුවන් ඒ සම්බන්ධ ප්‍රධාන කානුවට ඔයාගේ ඉඩමේ වතුර බහින්න සලස්වන්න. එහෙම නැත්තම් ඔයාගේ ඉඩම තියෙන්නේ අතුරු පාරක නම් ඒ අතුරු පාරේ කානු පද්ධතියක් ලකුණු කරලා තියෙන්න ඕනේ ඔයාගේ ප්ලෑන් එකෙත්. ඒ විදිහට ඔයාට ඔයාගේ ප්ලෑන් එකේ බලන්න පුළුවන් ඔයාගේ ඉඩමේ වතුර ඒ අතුරු පාර ඔස්සේ එහෙම නැත්නම් ඒ අතුරු පාරේ තියෙන කානුවට යවන්න ක්‍රමයක් ඒ ප්ලෑන් එකේ ලකුණු කරලා තියෙනවද කියලා. ඊළඟ කාරණාව තමයි ඔයාගේ ඉඩම සමතලා ඉඩමක්ද කියන එක. ඉතින් අපි හැමෝටම සමතලා ඉඩක් නැහැනේ. ඉතින් ඔයාගේ ඉඩම බෑවුම් සහිත නම් ඔයාට පුළුවන් ඒක පස්ගෙන හැල්ල පුරවලා සමතලා කරගන්න. ඒක අමාරු වැඩක් නම් ඔයාට පුළුවන් ඔයා හදන ගේ සමතලා වෙන්න හදන්න. ඒ කියන්නේ ඔයාගේ බෑවුමේ පහළම පැත්තේ එන බිත්තිය උසට අරගෙන ඒ සම්බන්ධව සමතලා කරලා ඔයාට පුළුවන් ගේ ඇතුළට විතරක් පස්ගෙන හැල්ල පුරවන්න. ඔයා අලුතෙන් ඉඩමක් ගනිද්දි බලන්න ඕනේ තවත් වැදගත් දෙයක් තමයි ඒ ඉඩමට යන පාර. ඉතින් මේ පාරේ පළල අඩි 15ක්වත් තියෙනවා නම් ඔයාගේ වැඩවලට ගොඩක් පහසු වෙනවා. ඔයා ගේ හදලා ඔයාගේ ඉඩම අනුමත කරන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට ටිකක් අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ගේ හදන්න කලින්ම ඉඩම අනුමත කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඔන්න ඊළඟට තමයි අපි හැමෝම ආසාවෙන් ඉන්න ගේ හදන එක සැලසුම් කරන්න පටන් ගන්න තියෙන්නේ. එතනදී ඔයාගේ ගෙදර ප්ලෑන් එක කියලා කියන්නේ ගොඩක් වැදගත් සාධකයක්. ඉතින් මේ ප්ලෑන් එකට කලින් නිර්මාණය කරපු ප්ලෑන් එකක්. ඒ කියන්නේ වෙන ඉඩමකට නිර්මාණය කරපු ප්ලෑන් එකක් ඒ විදිහටම ඔයාගේ ඉඩමටත් ආරෝපණය කරගන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයා කරන්න ඕනේ ඔයාගේ ඉඩමට ගැලපෙන අලුත් ප්ලෑන් එකක් නිර්මාණය කරගන්න එක. ඔයාගේ හිතේ අදහසක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒක කටුකොලයක නිර්මාණය කරලා පිළිගත් සැලසුම් නිර්මාණ ශිල්පියෙක් ලවා ඔයාගේ ප්ලෑන් එක ඇඳගන්න. මේ පියවරේදී ගොඩක් අයට මතුවෙන ප්‍රශ්නයක් තමයි ගෙදර වාස්තු බලනවද කියන එක. මොකද වාස්තු දෝෂ විදිහට හඳුන්වන ඇතැම් දේවල් අපිට ප්‍රායෝගික ගැටලු විදිහටත් සම්බන්ධ වෙනවා. ඒ නිසා ඔයා විශේෂයෙන්ම ඔයාගේ ගේ හදන එක සැලසුම් කරද්දී ප්‍රායෝගික ගැටලු ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන එක හොඳයි. ඉඩම ප්ලෑන් එක අනුමත කරගත්ත වගේම ඔයාගේ ගෙදර ප්ලෑන් එකත් රජය අනුමත කරගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඔයාගේ ඉඩම ගොඩක් පොඩි නම් ඒ වගේම ඔයා හදපු ගයක් නම් අරගත්තේ ඔයාට ඔයාගේ ගෙදර ප්ලෑන් එක අනුමත කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒ ගැන ලොකුවට පසුතැවිලි වෙන්න එපා. මොකද ඔයාගේ ගෙදර ප්ලෑන් එක අනුමත වෙලා කියන එක ගොඩක් වැදගත් වෙන්නේ ඔයා බැංක් ලෝන් එකක් දානවා නම් ඒ වගේම ඔයා ඔයාගේ ගෙදර විකුණන්න හදනවා නම් ඒ වගේ දෙයකදී තමයි. ඔන්න ඊළඟට ඔයාට පුළුවන්
ඔයාගේ ගෙදර අත්තිවාරම් කපන නැකතක් බලන්න යන්න. මේ නැකත බලවන්න යද්දී ඔයාට මේ වැඩ පටන් ගන්න පුළුවන් කොයි කාලෙද කියලත් කල්පනා කරලා අදහසක් ඇතුව යන්න. මොකද මේකට ලෑස්ති වෙන්නත් ටික කාලයක් යනවා. ඔයාගේ උදව්වට ඔයාගේ නෑදෑ හිතමිතුරන් ඉන්නවා නම් ඔයාට පුළුවන් මේ අත්තිවාරම් කපන වැඩේ එයාලට කියලා එයාලත් එක්ක කරන්න. සාමාන්‍යයෙන් එයාලා ඒකට මුදලක් අය කරන්නේ නැහැ. ඔයාට එයාලට කෑම වේලක් වගේ තමයි දෙන්න සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් බැකෝ එකක් ආධාරයෙන් මේ අත්තිවාරම් කපන එක කරන්න. මේ කොයි විදියට කළත් ඔයාගේ මේ ගෙදර හදන බාස් එදාට ඉන්න ඕනේ. ඒ නිසා ඔයා නැකත් බලන් ආවට පස්සේ ඒ බාස් එක කතා කරලා අනිවාර්යෙන් එයාට කල් ඇතුව මේ දිනය සහ නැකත් වෙලාව කියලා තියන්න. ඒ වගේම මේ දිනයට කලින් සිමෙන්ති කළුගල් වගේ දේවල් ගෙනත් තියෙන එකත් අපිට කරන්න වෙනවා. තව ඔයාට නූල් අදින නූල් ඕන වෙනවා. ඒ වගේම උදළු, පස් ගෙනියන්න තාච්චි වගේ දේවලුත් ඕන වෙනවා. ඉතින් මේ ලිස්ට් එක ඔයාගේ අත්තිවාරම් කපන බාස් එක කතා කරලා කලින්ම ලෑස්ති කරලා තියාගන්න ඕනේ. ඒ වගේම ඔයා මිලදී ගත්තේ බාගෙට හදපු නිවසක් නම් ඔයා ඒකට අලුතෙන් හදන කොටසට මුල් ගලක් තියන්න පුළුවන් ඔයාට අලුතෙන්ම. මේ මුල් ගල කලින් දවසක මිලදී අරන් ඔයාට පුළුවන් ඒක පිරිත් සජ්ජායනය වෙන පන්සලක තැන්පත් කරලා නැකත් වෙලාවට ගිහිල්ලා අරගෙන එන්න. එම කරද්දි පන්සලේ හාමුදුරුවන්ට පොඩි පිරිකරක් දෙන්න පුළුවන් නම් ඒකත් ගොඩක් හොඳයි. අවුරුදු ගානක් තිස්සේ අපි දෙන්න දැකපු හීනයක් හැපෑ කරගන්න පළවෙනි අඩිතාලම තමයි අපි මේ අද දැම්මේ. නැකත් බලන්න ගියාම අපිට ප්‍රධාන නැකත් තුනක් හම්බුණා. ඒ තමයි ලණු අදින්නයි, අත්තිවාරම් කපන්නයි, මුල්ගල තියන්නයි. එදාට කලින් දවසේ අපි ඉඩමේ කොන් 4 ගෙපැල් 4ක් හිටව ගත්තා වාහන තියන්න. අත්තිවාරම් කපලා ඉවරුනහම අපිට අත්තිවාරම් බඳින වැඩේ පටන් ගන්න පුළුවන්. මේකට අපිට කළුගල්, වැලි, සිමෙන්ති ඕන වෙනවා. මේ කළුගල් ටිකක් ලොකුව වෙනවා නම් හොඳයි. එතකොට අපිට ශක්තිමත් බව වැඩි කරගන්න පුළුවන් මේ අත්තිවාරමේ. ඒ වගේම අපිට බදාම ඉතුරු කරගන්නත් පුළුවන්. ඔයා හදන්නේ තට්ටු එකකට වඩා වැඩි නිවසක් හරි ගොඩනැගිල්ලක් හරි නම් ඔයාට මේ අත්තිවාරමත් එක්ක බේස් වලවල් කපා ගන්න වෙනවා. අන්න ඒ හේතුව නිසා ඔයාට තනි තට්ටුවකට වඩා තට්ටු දෙකේ නිවසක් හදනකොට අත්තිවාරමට යන වියදම වැඩි වෙනවා. ඒ වගේම තට්ටු කීයක නිවසක් හදනවද කියන එකත් කලින්ම සැලසුම් කරලා තියෙන්න ඕනේ. මොකද මේ බේස් වලවල් වලට දාන කම්බි වල ප්‍රමාණය එනත්තම් කම්බි වල ඝනකම ඔයා හදන තට්ටු ගාන අනුව වෙනස් වෙනවා. බිත්තිය ටිකක් බැන්දට පස්සේ අපිට උඩ ටික බඳින්න පලංචියක් හෝ දෙකක් ගේන්න වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට අපිට ඒවා රෙන්ට් එකට තමයි ගේන්න වෙන්නේ. පලංචියක් නම් දවස රුපියල් 100ක් 150ක් වගේ ගාණක් තමයි වෙන්නේ. හැබැයි අපිට ඒවා ත්‍රිවීල් එකක ගේන්න බැරි නිසා ලොරි එක ගේන්න සැලකිය යුතු වියදමක් යනවා. ඒ නිසා ඔයා පලංචිය ගෙනහැල්ලා වැඩේ පටන් ගනිද්දි එක දිගට වැඩේ කෙරෙනවද කියලා බලලම වැඩේ පටන් ගන්න. නැත්නම් ඔයාලට එතනින් වැඩිපුර පාඩුවක් වෙන්න පුළුවන්. අපි නම් දවස් කීපයක් යනකම් මේ ගෙපැල් වල පහන් පත්තු කළා.
බේස් වලවල් යට ඉඳලා කොන්ක්‍රීට් කරගෙන එන ගමන් අපි මේ විදිහට අතිවාරම උඩ ගඩොල් පේලි දෙක ගානේ බැඳගත්තා. අපි හදන්නේ මේ ගඩොල් පේලි දෙක ඇතුළට කොන්ක්‍රීට් පුරවන්න. ඉතින් ඔයාට කැමති නම් මේ ගඩොල් නැතුව සම්පූර්ණයෙන්ම කොන්ක්‍රීට් වලින් අතිවාරම උඩ පුරවන්නත් පුළුවන්. ඒ විදිහට ඔයා ගඩොල් පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාට ලෑලි වගේ දේවල් පාවිච්චි කරන්න වෙනවා මේ විදිහට කොන්ක්‍රීට් පුරවන්න. ඒ වගේම මේ ගඩොල් තිබුණොත් ගඩොල් කැඩලා යන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා කොන්ක්‍රීට් වලින්ම පුරවන්න පුළුවන් නම් හොඳයි. එතකොට වියදම ටිකක් වැඩි වෙන එක තමයි තියෙන්නේ. අතිවාරම මට්ටමට මේ බේස් වල අපි කොන්ක්‍රීට් වලින් පුරවගත්තට පස්සේ ප්‍රධාන මත දෙකක් තියෙනවා උඩ කණුව දාන එකට. එකක් තමයි කණුව මුලින් දාලා පස්සේ බිත්ති බඳින එක. අනිත් එක තමයි මුලින් බිත්ති බැඳලා පස්සේ කණුව දාන එක. ඔයාට පුළුවන් මේ කණු දාන්න අච්චු පාවිච්චි කරන්න. ඉතින් මේ අච්චු පාවිච්චි කළා ඔයා කණුව දානවා නම් ඔයාට ඒවා ෆ්‍රන්ට් එකට මිලදී ගන්න පුළුවන්. එතකොට ඔයාට බිත්තිය මුලින් බැඳලා ඉන්න බෑ. එතකොට ඔයාට කණුව තමයි මුලින්ම දාගන්න වෙන්නේ. ඒ විදිහට කණුව මුලින් දැම්මොත් ඔයාට පස්සේ තමයි බිත්තිය බැඳ ගන්න වෙන්නේ. එතකොට ප්‍රශ්නයක් මතුවෙනවා. ඒක තමයි කණුවයි බිත්තියයි නිසියාකාරව සම්බන්ධ නොවීම. මොකද අපි කණුව දාලා ඉවර වෙලා ඊට පස්සේ තමයි බිත්තිය බඳින්නේ. එතකොට ඒ දෙක අතර වෙන්වීමක් සිදු වෙන්න පුළුවන්. හැබැයි අපි මුලින්ම බිත්තිය බැඳලා ඒ බිත්තියටම අල්ලලා අපි ලෑලි ගහලා කොන්ක්‍රීට් උඩින් වක් කරනවා නම් බිත්තියටත් එක්ක මේ කොන්ක්‍රීට් හොඳට මිශ්‍ර වෙලා හොඳ සවිවීමක් අපිට බලා ගන්න පුළුවන් බිත්තියයි කණුවයි අතරේ. කණුව මුලින් දාලා බිත්තිය පස්සේ බඳින අය තමයි කපරාරුවේදී කුකුල් දැල් පාවිච්චි කරන්නේ. මොකද බිත්තියයි කණුවයි වෙන් වෙන්න පුළුවන් හැකියාවක් තියෙන නිසා. හැබැයි බිත්තිය මුලින් බැඳලා කණුව පස්සේ දානවා නම් බිත්තියටම අල්ලලා එතකොට ඔයාට කපරාරුවේදී කුකුල් දැල් පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ අපි මේ දේවල් කියන්නේ අපි එකතු කරගත්ත කරුණු සහ අත්දැකීම් එක්ක. ඉතින් මේ දේවල් මීට වඩා හොඳට කරන්න ක්‍රම තියෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒ ගැන වැඩි විස්තර හොයාගෙන හොඳම දේ කරන්න. බිත්ති අඩි 10ක් විතර උසට බැඳලා පස්සේ අපි කලේ පොළව තලාගෙන කොන්ක්‍රීට් කරපු එක. ස්ලැබ් එක දානකොට මුක්කු ගහන හින්දා පොළව බුරුල් වෙලා තිබුණොත් ඒවා යටට බහින්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ වැඩේ මේ වෙලාවේ කරගත්තේ. මේ වැඩෙත් අපිට දවසේ කුලියට කරන කෙනෙක්ට බාර දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් වර්ග අඩියට ආය කරන කොන්ට්‍රාක්ට් කරන කෙනෙක්ට බාර දෙන්නත් පුළුවන්. ඔයාගේ ගේ ඇතුලෙන් පඩිපෙලක් එනවා නම් ඒ පඩිපෙලේ බේස් එක එන කොටස කොන්ක්‍රීට් කරන්නේ නැහැ මේ වෙලාවේ. මේ පඩිපෙළ හදන එක ගැන කියනවා නම් සමහර අය පඩිපෙළ මුලින්ම වෙනම හදලා පස්සේ තමයි ස්ලැබ් එක දාන්නේ. තව කට්ටියක් ඉන්නවා ඒගොල්ලෝ ස්ලැබ් එක දාන දවසේම තමයි පඩිපෙළේ කොන්ක්‍රීට් එකක් දාන්නේ. අපි ගේ හදන්න යන මුල් කාලේ ඉඳලම අපිට වතුර ඕන වෙනවා. ඒ නිසා අපිට වතුර ලයින් එකක් අරගෙන තියාගන්න වෙනවා. කරන්ට් එකත් අපිට ටික කාලෙකින් දිගටම ඕන වෙන නිසා අපිට ඒක හැමදාම අපිට අහල පහල ගෙවල් වලින් ගන්න කරදරයි. ඒ නිසා අපිට ඒකටත් తాවකාලිකව ලයින් එකක් හදාගන්න වෙනවා. පාරේ තියෙන වාගේ ගෙදරට ළඟම කණුවේ ඉඳලා ඔයා කරන්ට් එක ස්ථිරවම ගන්නේ තාප්පෙට නම් ඔයාලට පුළුවන් ඒ තාප්පෙට හයි කරන කොටස් ටික ස්ථිරවම හයි කරගන්න. එතකොට ඒ සම්බන්ධතාවය අයිති වෙන්නේ ස්ථිර කළ හැකි తాවකාලික සම්බන්ධතාවයක් කියන වර්ගයට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් తాවකාලික සම්බන්ධතාවයක්ම හදාගන්න. ඔයා මීටරේ හයි කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්ථිරවම ඔයාගේ ගෙදර බිත්තියකට නම් ඔයාලට මේ වෙලාවේ తాවකාලික සම්බන්ධතාවයක් තමයි ගන්න වෙන්නේ. මේ කොයි විදිහට ඔයා සම්බන්ධතාවය ගන්න උත්සාහ කළත් ඔයාට විදුලි බල මණ්ඩලයෙන්
ඒ ෆෝම් එක අරන් ඉන්න වෙනවා. ඒ ෆෝම් එක ආපහු බාර දෙනකොට ඔයා අවශ්‍ය කොටස් ටික ගෙදර ඉඩමේ සවි කරලා තමයි ඒක බාර දෙන්න ඕනේ. ඔයා තාප්පෙට ස්ථිරව විදුලිය ලබා ගන්නවා නම් ඔයාට මීටරේ හයි කරන්න බොක්ස් එකක් තාප්පෙට බොක්ස් එකක් හයි කරලා තියෙන්න ඕනේ. ඒ වගේම එතන GI බටයක් පොළවේ ඉඳලා හිටවලා තියෙන්න ඕනේ. ඒ දේවල් ඔයා පළපුරුදු විදුලි කාර්මික ශිල්පියෙක් ලවා කරගන්න එක තමයි වඩාත් හොඳ. ඊට පස්සේ ඔයාට පුළුවන් తాවකාලික සම්බන්ධතාවයක් ලබා ගන්න. එතකොටත් ඔයා මේ ක්‍රම දෙකකින් කොහොම කළත් ඔයාට වෙනම හයි කරගන්න වෙනවා ස්විච් ඕම දෙකක්වත්. ඒ කියන්නේ මේන් ස්විච් එක, ට්‍රිප් ස්විච් එක, ඒ වගේම බ්‍රේකර් එකක් ඔයාට తాවකාලිකව හයි කරගන්න වෙනවා. ඒකත් එක්ක ඔයාට ප්ලග් බේස් එකක්, ප්ලග් ගහන බේස් එකක් හයි කරගන්න වෙනවා. ඒ වගේම ඔයාට හෝල්ඩර් එකකුත් හයි කරගන්න පුළුවන්. ඒ දේවල් ටික හදාගෙන ඉවර වෙලා තමයි ඔයා විදුලි වල මණ්ඩලෙන් ගෙනාපු ෆෝම් එක පුරවලා එයාලට බාර දෙන්න ඕනේ. මොකද එයාලා ඇවිල්ලා අපිට తాවකාලික සම්බන්ධතාවය ලබා දෙනකොට ඒවා අපි හරියට හදලාද කියලා බලනවා. ඒ නිසා ඔයා මුලින්ම මේ ටික හරියට කරගෙන එයාලට ඔයාගේ ෆෝම් එක බාර දෙන්න. මේ අතරෙම අපි අපේ වැසිකිලි වල සහ බාත්රූම් එකේ වතුර, ඒ වගේම සිංක් එකේ වතුර බහින ඒ වතුර වල කපා ගන්න වැඩි පටන් ගත්තා. මෙතෙන්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වලවල් කීයක් කපනවද? ඒ වලවල් කොච්චර ගැඹුරක් තියෙන්න ඕනේද? ඒ වගේම ඒවට වලලු කීයක් බස්සනවද කියන එක. ඔයාගේ ඉඩමේ සැලකිය යුතු ප්‍රමාණයකට ඉඩකඩ තියෙනවා නම් ඔයාට පුළුවන් වැසිකිලි වල වෙනම කපා ගන්න. එතෙන්දී එක ටිකක් ගැඹුර වෙන තරමට හොඳයි. එතකොට ඔයාට කාලයක් යනකම් ඒක අස් කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට අපේ බාත්රූම් එකේ නාන වතුර, රෙදි හොදන වතුර බැහැර වෙනවා. ඒත් එක්කම ඔයා වොෂින් මැෂින් එකක් පාවිච්චි කරන්න හිතන් ඉන්නවා නම් ඒකේ වතුර බැහැර වෙනවා. අන්න ඒ වතුර ටික ඔක්කොම බැහැර වෙන්න ඔයාට වෙනම වලක් කපන්න පුළුවන්. එතකොට ඒක සාමාන්‍යයෙන් අඩි 8ක් වගේ තියෙනවා නම් ඒකත් හොඳයි. ඒත් එක්කම ඔයාට පුළුවන් ඔයාගේ කුස්සියේ සිංක් එකේ බැහැර වෙන වතුර යවන්න වෙනම වලක් කපා ගන්න. ඒක සාමාන්‍යයෙන් අඩි 6ක වගේ තිබුණත් ඇති. එතකොට අඩි 2 වලලු දානම නම් ඔයාට වලලු 3ක් විතර ඒකට දාන්න වෙනවා. ඒ වගේම ඔයාට එච්චර ලොකු ඉඩමක් නෙමෙයි නම් තියෙන්නේ. ඔයාට මේ බාත්රූම් එකේ නාන රෙදි සෝදන වතුර, ඒ වගේම කුස්සියේ සිංක් එකේ වතුර ඔක්කොම බැහැර වෙන්න තනි වලක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඔයාට වලවල් දෙකකින් මේ වැඩේ ඉවර කරගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි ඔයාගේ පැන්ට්‍රි එකේ টොප් එක. ඉතින් ඔයා මේක කොන්ක්‍රීට් වලින් දාන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ කුස්සියේ බිත්තිය ඒ උසට ආවට පස්සේ ඔයාට ඒ කොන්ක්‍රීට් වලින් පැන්ට්‍රි টොප් එක දාගෙනම බිත්තිය ඉතුරු ටික බඳින්න පුළුවන්. මේ උස හරියටම අරගන්න ඔයාට පුළුවන් වෙන ගෙදරක කුස්සියකට ගිහින් ඒකේ පැන්ට්‍රි টොප් එකේ උසත් එක්ක ඒ උස ඔයාට හරියනවද කියලා බලලා ඔයාට පහසු විදිහටම හරියටම ඒක අරගන්න. අනිත් කාරණාව තමයි ඔයා පැන්ට්‍රි කබඩ් ගහනවද කියන එක. ඉතින් ඔයා පදිංචි වෙන්න කලින් මේ පැන්ට්‍රි කබඩ් සෙට් කරන්න බලාපොරොත්තු වෙනවා නම් දැන් එයාලා ඒ පැන්ට්‍රි টොප් එකත් පැන්ට්‍රි කබඩ් එකත් එක්කම අපිට හදලා දෙනවා. ඉතින් එහෙම වුණොත් අපිට ඒක වෙනම පැන්ට්‍රි টොප් එක කොන්ක්‍රීට් වලින් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඔයා ඒ ගැන මුලින්ම කල්පනා කරලා බලන්න. ඉතින් දැන් ඔයා මේ දකින්නේ අපි අර කණුවෙන් තමයි අපි කරන්ට් ලයින් එක අරගත්තේ. ඉතින් මේ විදිහට අපි මෙතන GI බටයක් හයි කරගත්තා. මේ GI බටේ උඩටම තමයි ලයින් එක තියෙන්නේ. ඊපස්සේ ඒ බටේ දිගේ තමයි මේ ලයින් එක අපි අරගත්තේ. ඉතින් ඒවා ඔක්කොම ස්ථිරව හදාගත්ත දේවල්. ඒ වගේම මෙතන තාප්පෙට තමයි ඔක්කොම හදාගත්තේ. ඉතින් මේවා වෙනස් කරන්නේ නැහැ. මෙතන තාප්පෙට අපි මෙතන මීටර් බෝඩ් එක තියෙනවා. කරන්ට් එක එන. ඊට පස්සේ මෙතන වතුර මීටර් එක තියෙනවා. ඒ වගේ මෙතන අපි පෝස්ට් බොක්ස් එකකුත් හදාගත්තා. ඉතින් මේ ඔක්කොම ස්ථිරව තමයි හදාගෙන තියෙන්නේ. අපි මේ මීටර් එකගේ ඇතුලේ හයි කරන්න බලාපොරොත්තුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපි తాවකාලිකව
ස්විච් ටික අපි ඇතුලින් අරගත්තා. මොකද අපිට වැඩවලට මේක ඕන වෙන නිසා. මේක දැන් මාස කිහිපයක් වෙනවා හයි කරලා දැන් ටිකක් සවුත් වෙලා තියෙන්නේ. මෙතන මේන් ස්විච් එක, ට්‍රිප් ස්විච් එක, ඒ වගේම බ්‍රේක් එකක් තියෙනවා. ඉතින් මේවා හොඳ මේවා නෙමෙයි දැම්මේ. මොකද මේවා සවුත් වෙන්න පුළුවන් නිසා. ඒවට කැමති නම් මේක පරිස්සම් කරගන්න පුළුවන් නම් මේක හොඳම ඒවා දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතන මම ප්ලග් පොයින්ට් දෙකක් හදාගත්තා. ඔයාලට කැමති නම් මෙතන හෝල්ඩර් එකක් හදාගන්නත් පුළුවන්. එතකොට අපිට සාමාන්‍ය වැඩ ටික කරගන්න, ගේ හදන වැඩ ටික කරගන්න මේ දේවල් ටික ප්‍රමාණවත් වෙනවා. දැන් අපි කියන්න හදන්නේ මේ ගයක් හදනකොට අමුද්‍රව්‍ය ඒ වගේම වියදම කොච්චරක් විතර යනවද කියන එක ගැන. අපි මේ දේවල් කියන්නේ ඔයාලට දලා අදහසක් ගන්න විතරයි. එහෙම නැතුව අපිට හරියටම යන ප්‍රමාණ ගැන නම් කලින්ම තක්සේරු කරන්න අමාරුයි. අපේ ගෙදර තට්ටු දෙකේ ගයක්, ඒ කියන්නේ ස්ලැබ් එක දාන්න වෙන ගයක්. ඒ වගේම මේකේ එක තට්ටුවක වර්ගාඩි 1000ක් විතර තියෙනවා. ඉතින් මේ වර්ගාඩි 1000ක් විතර තියෙන තට්ටු දෙකේ ගයක් තමයි අපි සැලසුම් කළේ. ඒ වගේම අපේ පහළ තට්ටුවේ සාලේ තියෙනවා. ඒ වගේම කෑම කාමරේ, ඒ වගේම නිදන කාමරේ, ඒ වගේම බාත්රූම් එක සහ කුස්සිය තමයි තියෙන්නේ. මේ සැලසුම ඇඳගන්න එතකොට අපිට වර්ගාඩියට රුපියල් 20 25 30 වගේ ගණන් එයාලා අය කරනවා. එතකොට වර්ගාඩි 1000ක තට්ටු දෙකේ ගයක්. එතකොට වර්ගාඩි 2000ක් විතර වෙනවා. එතකොට සාමාන්‍ය රුපියල් 50000ක් වගේ මුදලක් වැය වෙනවා මේ සැලසුම ඇඳගන්න. අපි බලපු නැකත් මොනවද කියන එක ඔයාලට කලින් සඳහන් කළා. ඉතින් අපිට ඒක රුපියල් 2500 වගේ මුදලක් ගියා. ඒ වගේම අපිට අත්තිවාරම ටිකක් උසට දාන්න වුණා. ඒ නිසා අපිට කළුගල් ටිකක් වැඩිපුර ගියා. කළුගල් කියුබ් 5ක් විතර. ඒ වගේම මුළු පළවෙනි තට්ටුවටම බිත්ති ටික බැඳලා ඉවර කරන්න වෙල කියුබ් 8ක් විතර, සිමෙන්ති කොට්ට 45ක් විතර, ඒ වගේම බ්ලොක් ගල් 1200ක් විතර අපිට ගියා. කොන්ක්‍රීට් ගල් එහෙම නැත්නම් තුන් කාලේ ගල් කියුබ් 3ක්, ගඩොල් 600ක් එක්ක අපිට කම්බි වලට රුපියල් 50000ක් විතර මුදලක් වැය වුණා. මේ කම්බිත් එක්ක අපිට සිරප් ඕන වෙනවා. ඒකටත් රුපියල් 5000ක් 10000ක් ඒ අතර ප්‍රමාණයක් වියදම් වෙන්න පුළුවන්. ඉතින් මේ කම්බි නම් ගොඩක් අපිට ඕන වෙන්නේ තට්ටු දෙකේ ගයක්. ඒ කියන්නේ කණු දාන ගයක් නම්, තනි තට්ටු ගයක් නම් කම්බි වලට මෙච්චර වියදමක් යන්නේ නැහැ. අත්තිවාරම දාන දවසේ ඉඳලා බිත්ති ටික උඩට නගන තැන වෙනකන්, ඒ කියන්නේ කණු දාලා අපිට දින 45ක් විතර ගත වුණා. ඒ කියන්නේ බාස්ලා දවසේ කුලියට වැඩ කරනවා නම් සාමාන්‍යයෙන් බාස් කෙනෙක් රුපියල් 4000ක්, ගෝලයා රුපියල් 3000ක් වගේ මුදලක් අය කරනවා. එතකොට අපිට ඒ ප්‍රමාණයෙන් දවස් 45කට ගෙවන්න වුණා. ඊට පස්සේ අපි වෙනම තමයි පොළොව කොන්ක්‍රීට් කරන්නේ. මේ දේවල් වලට ගෙවීම සිදු කළේ. මේ දේවල් වලට අමතරව ඔයාට වැඩිපුර පස් ගෙනහැල්ලා වෙනම් පස් ගෙනහැල්ලා ඔයාගේ ඉඩම එහෙම නැත්නම් ගේ ඇතුළ පුරවන්න වුණොත් ඒකට මුදලක් වැය වෙනවා. ඒකත් එක්කම අපිට උදැල්ල, තාච්චිය, බාල්දි වගේ දේවල් ගේන්න වෙනවා. ඊටත් අමතරව අපිට උපකරණ කුලියට ගේන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් වලටත් අපිට යම්කිසි මුදලක් වැය වෙනවා. ඔයාලට විශේෂයෙන්ම කියන්න තියෙන දේ තමයි හරියටම ගාන්ටම මුදල් අතේ තියාගෙන වැඩේ පටන් ගන්න එපා. යම්කිසි මුදලක් වැඩිපුර අතේ තියාගෙන මේ දේවල් පටන් ගන්න එක හොඳයි. මොකද අපි හිතන්නේ නැති දේවල් වලට අපිට මුදල් වියදම් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. අපිට මේ වීඩියෝ එකෙන් කියන්න බැරි වෙච්ච දේවලුයි අපි අපේ ගෙදරට ස්ලැබ් එක දාපු හැටි අරගෙන තව වීඩියෝ එකෙන් අපි ළඟදිම එන්නම්. ගිහින් එන්නම්. බයි බයි.